2022 මොකද වුණේ? දින සති මාස ගෙවී ගිහින් 2022 අවුරුද්දේ අවසාන දවස් කිහිපයක් ගත වීගෙන යනවා. කාලය ඉගිලුණාද කියලත් හිතනවා නේද? කාර්යබහුල දවසින් විනාඩි කිහිපයක් මොහොතකට නතර වෙලා මේ හඬට සවන් දෙන්න. ඔබට මේ වසර දැනෙන්නේ කොහොමද? අරගල උද්ඝෝෂණ වාද විවාද කලකෝලහල ඔබට මතකෙට එනවා නිසකයි. ඒත් ඔබ ඔබේ ජීවිතයේ ඇතුලේ මේ මොහොතේ තනි වෙන්න. ඔබ ගැන හිතන්න. ඔබට මේ වසරේ ලැබුණේ මොනවද? 2022 පටන් ගන්නකොට ඔබ ඇත්තක් කරගන්නවා කියලා හිතපු ඔබේ හීන බලාපොරොත්තු ඔබට සාර්ථක කරගන්න හම්බුණාද? මතක් කරන්න. ඒ ගැන හිතෙද්දී හිතට පුංචි සතුටක් හෝ ලැබෙනවා නම් ඔබ මේ වසරේ ඉතාම සාර්ථකයි. ඉටු කරගන්න බැරි වුණු හීන 2023 දී ඔබට අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබ තුල ජීවත් වෙන උත්සාහය, ධෛර්යමත් බව සහ හැකියාවන් උදව්වට ගන්න. 2022 වසරේදී අනිත් අය වෙනුවෙන් ඔබ කරපු හොඳ දේවල් මතක් කරන්න. 2023 වසරේදී ඔබ කරපු හැම හොඳ දෙයකම ප්‍රතිඵල ඔබට ආයෙමත් ලැබෙනවා. ඒ වගේම ඔබගින් සිද්ධ වුණු වැරදි අඩුපාඩු ගැනත් හිතන්න. වැඩ කල් දැමීම, අතපසු කිරීම, නොසැලකිල්ල නිසා සිද්ධ වුණු පාඩු, ඔබේ ආදරණීයන්ට ඔබෙන් සිද්ධ වුණු හිත් රිදීම් ගැන මතක් කරන්න. ඒ දේවල් ආයෙමත් නොකර ඉන්න උපරිම උත්සාහ කරන්න. සිද්ධ වුණ හැම දෙයකින්ම ඔබ යම් පාඩමක් ඉගෙනගත් බව හිතන්න. වැරදි අඩුපාඩු හිත් රිදීම් සිද්ධ වුණා. ඔබ එයින් ඉගෙනගත් දේ ජීවිතේ හැමදාටම වටිනවා. මේ වසරේ ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණු අනේක විද බාධක ජයගෙන ඔබ තවමත් හොඳින් ජීවත් වෙනවා. ඉතින් ඔබ වාසනාවන්තයි. 2023 නව වසර ඔබට අනිවාර්යෙන්ම සුබදායී වෙනවා. හැම දවසකම ධනාත්මකව සතුටින් ජීවත් වෙන්න ඔබව විශ්වාස කරන්න.